හලෝ කොහොමද ඔයාලට බලමුද අපි අවුරුද්දට කලින් මොනවද කළේ කියලා. ඔන්න ඉතින් අම්මට මුලින්ම යන්න ඕනි කිව්වා මල් පැල වගේක් බලන්න. ඉතින් අම්මට ලොකුවටම උවමනා වෙලා තිබුණේ බෝගන්විලා මල් පැලයක් හොයාගන්න එක. ඉතින් ඒක මෙතන තිබුණේ නැහැ. නමුත් හරිම ලස්සන මල් තිබුණා. ඉතින් බලන්නකො මෙතන හරිය නිකන් කැලයක් වගේ නේද? හරිම ලස්සනයි නේද? බලන්නකො ඔයාලත් ආස කරන පැල තියෙනවද කියලා. ඔන්න ඉතින් මම ඊළඟට ගියේ මගේ අවුරුදු මේසෙට මල් ටිකක් ගන්න. ඉතින් මම මේ ෆ්ලවර් ෂොප් එකෙන් කලිනුත් අරන් තියෙනවා. ඉතින් මේ ෆ්ලවර් ෂොප් එකත් හරිම හොඳයි. ඉතින් මම ওই පෙන්නන මල් හැම එකෙන්ම මම ගත්තා. ඉතින් මම කලින්ම අරන් තියාගත්තා. මොකද සමහරක් අර අවුරුද්දට කලින් වහලානේ. ඉතින් ඒක නිසා මං කලින්ම මල් ටික අරන් තියාගත්තා. ඊට පස්සේ අම්මයි මමයි ඉතින් වැඩ ටිකක් කරගෙන මලුත් අරගෙන ගෙදර ආවා. ඉතින් ඔය තියෙන්නේ මම ගත්ත මල් ටික. ඉතින් මම වැඩිය පිපුණු මල් නෙමෙයි ගත්තේ. මොකද දවස් 3ක් තියාගන්න ඕන නිසා ෂොප් එකේ අයත් කිව්වා වතුර ඒක දාලා තියාගන්න කියලා. ඉතින් බලන්නකො හරිම ලස්සනයි නේද? ඔය තියෙන්නේ හරිම ලස්සනයි. මං හරිම ආසයි මල් වලට. ඔන්න ඊට පස්සේ අපි වොෂ් එකකුත් දාගෙන ඉවර වෙලා අපි දැන් හදන්නේ මුං ඇට කැවුම් හදන්න. ඉතින් සමහරක් අය මේකට මුං ඇට කැවුම් කියනවා, මුං අතිරස කියනවා. ඉතින් මේ දෙකම පාවිච්චි කරනවා. ඉතින් අපි නම් කියන්නේ මුං ඇට කැවුම් කියලා. ඔන්න ඉතින් බලමුකෝ කොහොමද අපේ අම්මා මුං ඇට කැවුම් හදන්නේ කියලා. ඉතින් අර බැදගත්තු මුං ඇට ටික අපි හොඳට කොටාගෙන ඊට පස්සේ ඒ ටිකයි හාල් පිටි ටිකයි එකතු කරගන්න ඕන මෙන්න මේ විදියට. ඊට පස්සේ අම්මා පැණි ටිකක් ලිපේ තියාගන්නවා. ඉතින් ඒ පැණි ටික හොඳට රත් වීගෙන එනකොට අපි ඒකටම අර හාල් පිටි මුං ඇට පිටි ටික ටිකෙන් ටික එකතු කරගන්න ඕනේ. අනේ බලන්නකෝ මට එක කොටසක් මේකේ වීඩියෝ කරගන්න බැරි වුණා. මම ඉතින් අම්මටත් උදව් කරන ගමන් තමයි මේ දේවල් ඔක්කොම වීඩියෝ කරගන්නේ. ඉතින් ඊට පස්සේ අම්මා ওই විදිහට ඕක කිරිබත් කෑලි හැඩයට කපා ගත්තා. ඊට පස්සේ කපාගෙන ඉවරලා ඔන්න ඔය විදිහට බැටේ හදාගෙන මෙන්න මේ විදිහට අපේ මුං ඇට කැවුම් ටික හදාගත්තා. ඔන්න ඉතින් මේ ඊට පස්සේ දවසේ කියන්නේ 13 වෙනිදා ඉතින් අම්මයි මමයි උදේම කේල්ස් එකට ගියා මේ පළතුරු ටිකත් අරගෙන තවත් බඩු වගේක් තිබුණා ගන්න. ඉතින් මොකද අපි ඊට කලින් දවසේ ගියා ඔක්කොම බඩු ඉවර වෙලා තිබුණා. ඉතින් අම්මයි මමයි හිතුවා ඊට පස්සේ දවසේම උදේම යන්න ඕනේ කියලා. ඔන්න ඊට පස්සේ අපි ලෑස්ති වුණේ කොකිස් ටික හදාගන්න. ඉතින් කොකිස් වලට නම් ඕන වෙන්නේ හාල් පිටි, උකු පොල් කිරි. ඉතින් ලුණු චුට්ටකුත් දාගන්න ඕනේ. අපි නම් කහ දාන්නේ නැහැ. ඉතින් ওই විදිහට අම්මා කිරි ටිකකුත් තියාගත්තා. මදි වුණොත් දාන්න කියලා. ඔන්න දැන් අපි කරන්න යන්නේ කොකිස් ටික බැද ගන්න. ඉතින් අපිට නම් තියෙන non stick කොකිස් අච්චුවක්. ඉතින් කලින් නම් අපි හැදුවේ ආච්චිගේ කොකිස් අච්චුවෙන්. ඉතින් දැන් ඉතින් ආච්චිගේ ගෙදරත් හදන්න ඕනිනේ. ඉතින් අපි මේ පාර non stick එකක් ගත්තා. ඉතින් ඒක ඉතින් ලේසියෙන් හදා ගන්නත් පුළුවන්. ඒ වගේම ඉතින් ලස්සනටත් ආවා. ඉතින් බලන්නකෝ දැන් මේ දානකොට හරිම ලස්සනයි නේද? ඒ වගේම තමයි රසත් හරිම රසයි. ඉතින් ওই විදිහට තමයි අපි කොකිස් හදාගත්තේ. ඔන්න ඉතින් දැන් අපි හදන්න යන්නේ පැණි වලලු. ඉතින් අම්මා ඔකට ගත්තේ උඳු පිටි, හාල් පිටි. ඉතින් ওই මිශ්‍රණය හදාගන්නේ වතුරෙන්. ඉතින් ඒත් එක්කම අපිට පැණිත් ඕන වෙනවා. ඉතින් පයිපින් බෑග් එකක් අරගෙන අර මිශ්‍රණයකට දාගෙන ඔන්න ඔය විදිහට ලස්සනට හදාගන්න ඕනේ. ඉතින් ওই ටික හොඳට තෙලේ බැදෙන්න දීලා ඉවර වෙලා රන්වන් පැහැය වෙනකොට අපි පැණි වලලු ටික අපි මේ ටික බැදුනට පස්සේ පැණි එකට දාගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ අම්මා චුට්ටක් වෙලා පැණි එක රත් කරගන්නවා මද ගින්නේ. එහෙම රත් කරගන්නේ අම්මා කිව්වා මේකට හොඳට පැණි ටික වදින්න
යන්න ඕනේ නිසා කියලා. ඉතින් ඔය විදිහට පැණි එකේ චුට්ටක් වෙලා තියාගෙන ඉඳලා අපි ඊට පස්සේ ඒකේ හොඳට පැණි ටික බේරලා අරගෙන ප්ලේට් එකකට දාගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි පැණි වලලු ටික හැදුවේ. ඉතින් ලස්සනයි නේද? ඉතින් ඒ වගේම තමයි රසත්. ඔන්න අපි ඊළඟට හදන්නේ ගමේ අච්චාරුවක්. ඉතින් ඕකට ඔන්න ඔය ටික ඕන කරනවා. ඉතින් මුලින්ම අම්මා සුදුලූණු, ඉඟුරු, කරාබු නැටි, කුරුඳු, ගම්මිරිස්, අබ, කහ, ලුණු, විනාගිරි මේ ඔක්කොම දාලා පේස්ට් එකක් හදාගත්තා. ඊට පස්සේ අපි මේ හදාගත්තු පේස්ට් එක මැටි වළඳකට දාගන්න ඕනි. හැබැයි වතුර චුට්ටක්වත් නැති වළඳක් වෙන්න ඕනි. අපි මේක මැටි වළඳකට දාගන්නේ අපි විනාගිරි දාගත්තානේ. ඉතින් සමහරක් අයට විනාගිරි ඇලර්ජි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේ මැටි වළඳකට දාගන්නේ. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇතිනේ අම්මා මේකට මිරිස් කුඩු, ලුණු කුඩු, කහ කුඩු ඒ වගේම සීනි චුට්ටකුත් දාගන්නවා. ඉතින් මේකට අපි මුරුංග පොතු කෑල්ලකුත් දාගන්නවා. ඉතින් හරිම රස අච්චාරුවක්. හැබැයි මේක අතින් තමයි හොඳට අනා ගන්න ඕනේ. ඔය තියෙන අපේ අච්චාරුව. ඉතින් ඔයාලත් මේක හදනවද අවුරුද්දට? ඔන්න ඊළඟට හදන්න යන්නේ අපි කොණ්ඩ කැවුම්. ඉතින් මේක නම් චුට්ටක් අපිට අමාරුයි. මේකට එක්ස්පර්ට් අපේ අයියා. එයා තමයි ඉතින් ලස්සනට කොණ්ඩේ එහෙම ගන්නෙ. ඉතින් හරිම අමාරුයි මේක නම් අපිට. හැබැයි අම්මා ඉතින් මිශ්‍රණය හරියට හදාගත්තා. බලන්නකෝ අම්මා හදනකොට. අපිට ඉතින් පොඩි හවඩියකුත් දාන්න උනා. ඔන්න ඔහම බැටර් එක දාලා දැන් ඔන්න ඉතින් කැවුම හදාගන්න තමයි යන්නේ. ඉතින් සමහරක් කැවුම් අපේ ලස්සනයි. සමහරක් කැවුම් එච්චර ලස්සනට ආවේ නැහැ. බලන්නකෝ ඕගොල්ලෝ ලස්සනයිද කියලා අපේ කැවුම් ටික. මේකට නම් ඉතින් ඇත්තටම අපි කොණ්ඩ කැවුම් හදන්න නම් අම්මා මම එච්චර දක්ෂ මදි. ඉතින් බලන්නකෝ ඔය ඉතින් අපි හදපු කොණ්ඩ කැවුම් කොණ්ඩ නම් ඉතින් එච්චර ආවේ නැහැ. බලන්නකෝ ඔය තියෙන අපි හදපුවා. ඔන්න අපි ළඟට හදන්න යන්නේ අලුවා. ඉතින් අලුවා වලට ඕන කරන්නේ සීනි, හාල් පිටි. ඉතින් අපි එනස් හාල් ටිකකුත් කොටලා දාගත්තා. ඒකටම ලුණු චුට්ටකුත් දාගත්තා සීනියකටම. ඊට පස්සේ සීනි කොහොම තැම්බීගෙන එනකොට අපි ඒකටම චුට්ට හාල් පිටි ටික මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔහොම ඔන්න විදියට ඝන මිශ්‍රණයක් ගන්න එපා. මට ඒ කැලේ වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එන්නේ. ඊට පස්සේ අපි ඒකත් කිරිපත් හැඩයට කපා ගත්තා. ඔන්න ඉතින් වැඩ ටික ඉවර වෙනකොට චුට්ටක් රෑ වුණා. ඉතින් අපි රෑට කෑවේ මෙන්න මේවා තමයි. ඔන්න ඔහම තමයි අද දවසේ ලස්සනට ගෙවුනේ. ඉතින් තවත් vlog එකක් අරන් එනකන් ඔයාලත් පරිස්සමෙන් ඉන්න. Thank you for watching. See you in my next vlog. Love you all.